කැලේතියා නම ඇහුන ගමන් මතක් වෙන්නෙම පුදුම ලස්සන කොළ රටා තියෙන පැලෑටි జాතියක්. ගෙවල් ඇතුලේ පැල හදන අය අතර මේවට තියෙන පුදුම ඉල්ලුමක්. ඒකට හේතුව තමයි මේවයි තියෙන ඇස් දාන ගරවන සිළු පත්‍ර රටා. බලන්නකෝ මේ පුදුම විවිධත්වයක්. කැලේතියා ඕර්නාටාවල තියෙන සියුම් ඉරි රටාවේ ඉඳලා ජංගල් වෙල්වෙට් වල වෙල්වෙට් වගේ සිනිදු කොළ දක්වා හැම එකක්ම වෙනස්ම කලා නිර්මාණයක් වගේ. ඉතින් මේ වගේ ලස්සනකට කවුද ආසලෙත්තේ නේද? හරිම ලස්සනයි නේද? ඒත් මෙන්න මෙතන තමයි කතාවේ පොඩි ගැටලුවක් තියෙන්නේ. ඇයි මේවට පැලලෝකයේ නාට්‍ය රජිනියන් එහෙමත් නැත්නම් ඩ්‍රාමා ක්වීන්ස් කියලා කියන්නේ? මොකද මේ ලස්සනත් එක්කම එනවා ලොකු අභියෝගයක්. මේවා බලා ගන්න එක ටිකක් සංකීර්ණයි. අපි බලමු ඒ ඇයි කියලා. හරි. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ ආකර්ෂණය සහ අනතුරු ඇංගවීම ගැන. මෙතන කියවෙන විදිහට කැලේතියා පැල බලා ගන්න ඕන විදිය නිසා ගෙවල් ඇතුලේ පැල හදන අය අතරේ පොඩි බෙදීමක් තියෙනවා. සමහරු මේ අභියෝගයට හරියම කැමති. ඒත් තවත් සමහරු කියනවා අපෝ මේ කරදරේ බෑ කියලා. හොඳයි. ඊළඟට අපි බලමු මේ නම වටේ තියෙන පොඩි ව්‍යාකූල තත්ත්වයක් ගැන. ඉක්මනින් ඒකත් පැහැදිලි කරගමු. ඇත්තටම විද්‍යාත්මකව බැලුවොත් අපි කැලේතියා කියලා හඳුන්වන විශේෂ 250ක් විතර 2012 දී කරපු ජාන පරීක්ෂණ වලින් පස්සේ ගොයපර්ටියා කියන අලුත් ගණයකට වර්ග කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒක ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. මොකද පැල ලෝලින් අතර මේවා තාමත් ජනප්‍රිය. කැලේතියා කියන නමින්ම තමයි. ඉතින් අපිට මේ කතාව පුරාවටම කැලේතියා කියන නම පාවිච්චි කරමු. හරි. එහෙනම් අපි ලෑස්තිමු මේ පැලෑටි වල රහස් කේතිය බෙදින්න. මේවා සාර්ථකව හදාගන්න තියෙන ප්‍රධානම රන් රීති තුන මොනවද කියලා බලමු. මෙන්න රහස. ඒක කොටස් තුනකට බෙදෙනවා. 1. නිවැරදි ආලෝකය, 2. පරිපූර්ණ ජලය, 3. සුදුසුම ආර්ද්‍රතාවය. මේ තුන හරියටම කළොත් වැඩේ ගොඩ. හරි. පළවෙනි රීතිය ආලෝකය. කැලේතියා පැලවලට ඕන මධ්‍යස්ත, දීප්තිමත් හැබැයි වක්‍ර ආලෝකයක්. කෙලින්ම හම්බෙන සරවව වැටුනොත් ඒ ලස්සන කොළ පිච්චිලා යනවා. ඉතින් ඒ නිසා කෙලින්ම අවව වදින්නේ නැති ඒත් හොඳට එළිය තියෙන තැනක් තමයි මේවට හොඳ. දෙවැනි රීතිය තමයි වතුර. පස නිතරම තෙත ගතියට තියෙන්න ඕන. හැබැයි වතුරේ පාවෙන ගානට දාන්නත් බෑ. දැන් මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. කැලේතියා පැල ටැප් වතුරේ තියෙන ක්ලෝරින්, ෆ්ලෝරයිඩ් වගේ දේවලට හරිම සංවේදී. ඒ නිසා හොඳම දේ තමයි ෆිල්ටර් කරපු වතුර, වැහි වතුර, එහෙමත් නැත්නම් අඩුම ගානේ රැයක් තියපු ටැප් වතුර පාවිච්චි කරන එක. මේක නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. තුන්වෙනි රීතිය මේක නම් කොහෙත්ම අමතක කරන්න බැරි දෙයක්. ආර්ද්‍රතාවය. මතක තියාගන්න මේව නිවර්තන කැලවල හැදෙන පැල. ඒ කියන්නේ අධික ආර්ද්‍රතාවය කියන එක මේවට අත්‍යවශ්‍යයි. ඉතින් නිතරම කොළවලට වතුර ස්ප්‍රේ කරන එක, වතුර දාපු ගල් කැට තැටියක් උඩ පැලේ තියෙන එක, එහෙමත් නැත්නම් හියුමිඩිෆයර් එකක් ළඟින් තියෙන එකෙන් ආර්ද්‍රතාවය වැඩි කරගන්න පුළුවන්. කුස්සිය බාත්රූම් එක වගේ තැන් මේ පැලවලට නියමෙටම ගැලපෙනවා. හරි. රීති ටික අපි දන්නා. ඒත් සමහර වෙලාවට ප්‍රශ්න එනවා. අපි දැන් බලමු කැල්තියා හදන ගොඩාක් දෙනෙක්ට මුහුණ දෙන්න වෙන පොදුම ගැටලුවක් ගැන. ඒ තමයි කොළ දුඹුරු පාට වෙලා වියලිලා යන එක. මේක හරිම හුරු පුරුදු දර්ශනයක් නේද? අර ලස්සන කොළවල දාර එකපාරටම දුඹුරු පාට වෙලා වේලිලා යනවා. ඇයි ඇත්තටම මෙහෙම වෙන්නේ? හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. බලන්න කොළවල දාර විතරක් දුඹුරු පාට වෙලා වේලිලා වගේ නම් ඒකට හේතුව බොහෝ විට වතුරේ තියෙන ප්‍රශ්නයක්. මතකයි නේද ටැප් වතුර කතාව? කොළ රෝල් වෙනවා, ගුලි වෙනවා වගේ නම් ඒ ආර්ද්‍රතාවය මදි නිසා. මුළු කොළීම මැලවිලා දුඹුරු පාට වෙනවා නම් ඒ කියන්නේ පස ඕනමට වඩා වේලිලා. මේ බලන්න හැම ගැටලුවකටම සරල විසඳුමක් තියෙනවා. හොඳයි. දැන් මේ හැමදේම දැනගත්තට පස්සේ කැලේතියා පැලයක් හදන්න හිතනවද? එහෙනම් අපි බලමු කොහොමද හරියනම පැලයක් තෝරගන්නේ කියලා. විශේෂයෙන්ම මේ වැඩේට අලුත් කෙනෙක් නම් පළවෙනි වතාවට නම් හදන්න යන්නේ ලේසියෙන් බලා ගන්න පුළුවන් එකකින් පටන් ගන්න එක තමයි හොඳම. උදාහරණයක් විදිහට රැටර් ස්නේක් ප්ලාන්ට් එහෙම නැත්නම් කැලේතියා ෆ්‍රෙඩි වගේ ඒවා ටිකක් ඔරොත්තු දෙනවා. හැබැයි අර වයිට් ෆියුෂන්, පින් ස්ට්‍රයිප් වගේ ඒවා නම් ටිකක් විතර අභියෝගාත්මකයි. ඉතින් ඒවට යන්න කලින් ටිකක් අත්දැකීම් ගන්න එක හොඳයි. දැන් පොඩි රසවත් තොරතුරු ටිකක් කැලේතියා ගැන තියෙන පුදුමම දෙයක් තමයි මේවායේ කොළ චලනය වෙන එක. ඔව් ඇත්තටම රෑවෙද්දි කොළ ටික යාඥා කරන අත් දෙකක් වගේ උඩට නැවෙනවා. මේකට විද්‍යාත්මකව කියන්නේ නික්ටිනෙස්ටි කියලා. අනිත් වැදගත් දේ තමයි මේ පැල ළමයින්ටයි සුරතල් සතුන්ටයි කිසිම විෂයක් නැහැ. ඉතින් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. කැලේතියා වර්ග කීයක් විතර තියෙනවා කියලාද හිතන්නේ? එකක් දෙකක් නෙවෙයි
300කටත් වැඩි. ඒ කියන්නේ තෝරගන්න කොච්චරනම් විවිධත්වයක් තියෙනවද? ඉතින් අන්තිමට කියන්න කියන්නේ හරි විදියට බලාගත්තොත් මේ ඩ්‍රාමා ක්වීන් ටිකක් හරි හීලෑ කරගන්න පුළුවන්. එහෙම වුණොත් මේවා ඕනෑම ගෙදරකට පුදුම ලස්සනක් ගේනවා. දැන් මේ හැමදේම දැනගත්තට පස්සේ ගෙදරට ගේන්න කිතන කැලේතියා